හරි මේ අපි 2008 ගාන කතා කරපු හින්දා මම ඊළඟට තෝරගත්තේ මේ 2018 ගාන. හරිද? හරියටම අවුරුදු 10කට පස්සේ ඒ වගේම ගාන දීලා තියෙනවා. චූටි වෙනසයි තියෙන්නේ. අපි 2018 ගාන හදලා ඉමු මේ හදන්න ගලේ ඔයගොල්ලෝ තනියෙන් හදලා ඉන්නේ. හරිද? 2008 ගාන වගේම තමයි. කිසි වෙනසක් නැහැ. මේ ඔක්කොම එකම වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඒකෙදි කියනවා මීටර් 4යිD ගැඹුරු පතලක චලනය වන සෝපානයක් තියෙනවලු. t සමානයි බිඳුව කාලයේදී ඒ ලක්ෂයෙන් නිශ්චලතාවයේ සිට සිරස්ව පහළට චලනය වීම පටන් ගන්නවලු. හරිද? එතකොට t සමානයි බිඳුවේදී ඒ ලක්ෂයේ ඉඳන් මෙයා යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මුල් ටික g බෙදීම 2 නියත ත්වරණයෙන් මීටර් d දුරක් චලනය වෙනවා. g බෙදීම 2 ත්වරණයෙන් මීටර් d දුරක් චලනය වෙනවා. මීටර් d දුරක් චලනය වෙනවා. ඊට පස්සේ කියනවා ඊට පස්සේ දැන් මෙයා ආරම්භක මාකාරය යම්කිසි ප්‍රවේග නිශ්චලතාවයෙන් පටන් අරන් g බෙදීම 2 දුරක් චලනය වෙලා යම්කිසි ප්‍රවේගයක් ලබා ගන්නවානේ. අන්න ඒ ප්‍රවේගයෙන් මෙයා තව අපි හිතමුකෝ ඒ ලබා ගන්න ප්‍රවේගය v කියලා. අන්න ඒ ලබා ගන්න v ප්‍රවේගයෙන් තව චලනය වෙනවලු d දුරක්. තව d දුරක් චලනය වෙනවලු. ඊට පස්සේ කියනවා සෝපානය ඉන්පසු A සිට මීටර් 4යි d දුරින් පහළින් පිහිටි B ලක්ෂයේදී නිශ්චලතාවයට පැමිණෙනවලු. හරිද? එහෙනම් දැන් සේරම දුර 4යි d නේ. එයා ත්වරණයෙන් ගියා d දුරක්, ඒකාකාර ප්‍රවේගයෙන් ගියා d දුරක්. එහෙනම් නැවත ආයිත් මන්දණයෙන් කියලා නිශ්චල වෙනවා මොන දුරකින්ද? එතකොට මෙයා d මෙයා d නම් 4යි d කින් 2යි d ගියාම තව 2යි d ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඕක තමයි කතන්දරේ. හරිද? ඒක ඕකනේ කියන්නේ. හරි. නියත මන්දනයකින් ගිහිල්ලා නිශ්චල වෙනවා කියලා තමයි කියන්නේ. හරි. එතකොට මන්දනය මොකක්ද කියන එක ගැන අපිට යාලා මුකුත් කියලා නැහැ. මන්දනය මොකක්ද කියන එක ගැන කියලා නැහැ. හැබැයි දුර දීලා තියෙනවානේ. හරි. අපිට මන්දනය මොකක්ද කියන එක ගැන ඉතින් වැඩක් නැහැ. හරි. අපි බලමු දැන් මොකද්ද කොහොමද අපි අඳින්නේ කියලා. ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරේ vt ප්‍රස්ථාරේ යාලා කියනවා ඒ ලක්ෂයෙන් කොහොමද පටන් ගන්නෙ? නිශ්චලතාවයෙන් පටන් ගන්නවලු. නිශ්චලතාවයෙන් පටන් අරන් ත්වරණයෙන් ගමන් කරලා මොකක් හරි ප්‍රවේගයක් ලබා ගන්නවලු. අපි හිතමු මේ ලබා ගන්න ප්‍රවේගය v කියලා. එහෙනම් මෙයා ගමන් කරන ත්වරණය මොකද්ද? g බෙදීම 2 ත්වරණයෙන් ගමන් කරන්නේ. ඊට පස්සේ එයා ඒ ලබා ගන්න ප්‍රවේගයෙන් තව යම් කිසි කාලයක් ගමන් කරනවා. ඊට පස්සේ නැවත මන්දණයෙන් ගිහිල්ලා මෙයා නිශ්චලතාවයට පත් වෙනවා. මන්දණයෙන් ගිහිල්ලා නිශ්චලතාවයට පත් වෙනවා. එතකොට මේ මන්දණය ගැන යාළුවා අපිට මුකුත් කියලා නැහැ. අපිට ඒක මම හිතන්නේ ඕන නැගන්න නැහැ වශයෙන් හොයාගන්න පුළුවන්. හරිද? හරි. එතකොට එයා දැන් ඒකාකාර ත්වරණයෙන් ගිය දුර කීයද? ඒකාකාර ත්වරණයෙන් ගිහින් තියෙනවා d දුරක්. හරි. ඒකාකාර ප්‍රවේගයෙන් ගිහින් තියෙනවා d දුරක්. ඒකාකාර මන්දණයෙන් ගිහින් තියෙනවා 2යි d දුරක්. 2යි d දුරක්. අපි අහන්නේ මේ ගමනට ගත වෙච්ච මුළු කාලය මොකක්ද කියලා. ගමනට ගත වෙච්ච මුළු කාලය මොකක්ද කියලා. එතකොට අර මං කිව්වා වගේ කාලය දාගන්න අපි මේ කාලෙට දාගමු t1 කියලා. මෙන්න මේ කාලෙට දාගමු t2 කියලා. මෙන්න මේ කාලෙට දාගමු t3 කියලා. t3 කියලා. හරිද? එහෙනම් මට ඕනේ දැන් මේ ගමනට ගත වෙච්ච මුළු කාලය හොයන්න. කියන්නේ t1 දන t2 දන t3 හොයාගන්න තමයි මට ඕනේ. හරිනේ? එහෙනම් අපිට කරන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩක්. අපිට දීලා තියෙන දත්ත මොනවද? g දීලා තියෙනවා. අන්න ඒක දීලා තියෙනවා. ඊට අමතරව මට මෙයාලා වෙන මොකද දීලා තියෙනවද? ගමනට ගත වන මුළු කාලය තමයි අහන්නේ. නෑ. d දුර චලනය වෙනවා කියනවා. ලබාගත් ප්‍රවේගයෙන් තව නසු A සිට B දක්වා ගනු ලබන චලිතයේදී මොකුත් එහෙම කියලා නැහැ. A සිට B දක්වා චලිතයේදී ගනු ලබන මුළු කාලය මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. එච්චරයි අහන්නේ. හරි. දැන් අපි දන්නවා මුළු කාලය ගත්තොත් මුළු කාලය t කියන එක සමාන කාටද? මුළු කාලය t කියන එක සමාන වෙනවා මෙන්න මේ t1 ධන
T2 ධන T3 ට. ඕකනේ අංක 1. එහෙනම් මම T1 උයි T2 උයි T3 හොයාගත්තා නම් වැඩේ උඩ. හරි. හරි මට දෙන දත්ත මොනවද? මෙන්න මේ V කියන කෙනා මට එයාලා දීපු එකක්ද? V කියන කෙනා මට එයාලා දීපු එකක්ද නැද්ද? V කියන කෙනා අපිට ගානේ කොහෙවත් සඳහනක් කරලා තිබ්බේ නැහැ. හරිද? ආයෙත් මම මේ V පොඩ්ඩක් අයින් කරගන්න සීන් එකේ. V සීන් එකෙන් මම පොඩ්ඩක් අයින් කරගන්නවා. ඒක කොහොමද කරන්නේ? අපි දන්නවා මෙයාගේ ත්වරණය කීයද? G බෙදීම 2යිනේ ත්වරණය. ආයෙ කියන්නේ tan theta. tan theta සමාන වෙනවා G බෙදීම 2ට. ඊට අමතරව අපි දන්නවා tan theta සමාන වෙනවා V බෙදීම T1ට. V බෙදීම T1ට සම්මුඛපාද බෙදීම බද්ධපාද. ආයෙනම් V බෙදීම T1 සමාන වෙනවා G බෙදීම 2ට. එහෙනම් ඔයාලට V වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් නේද? භාගයයි GT1 කියන කෙනා. භාගයයි GT1 කියන කෙනා. අවුලක් නැහැ. එහෙනම් ඔයාලට මේ V වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් භාගයයි GT1 කියන කෙනා. භාගයයි GT1 කියන කෙනා. හරිද? හරි. එහෙනම් අපි මෙන්න මෙයාට ප්‍රකාශනය ලියමු. මෙයාගේ වර්ගඵලය හොයා ගන්න කාට සමාන වෙන්න ඕනද? මේ කෑල්ල x අක්ෂය සමග සාධන වර්ගඵලය සමාන වෙනවා d ට. ආයෙනම් d සමාන වෙනවා භාගය වැඩි කිරීම. ආධාරකය කීයද? t1. ලම්බ කුස කීයද? ලම්බ කුස භාගයයි gt1. භාගයයි gt1. හරිනේ. අවුලක් නැහැ. හරි. එහෙනම් මට එනවා මම t1 ට උත්තරයක් ගත්තොත් මට එනවා මේ ටික මෙහාට ගත්තොත් 4යිනේ. 4යි d බෙදීම g නේ. 4යි d බෙදීම g නේ. හරි. මේක t1 වර්ගය. එහෙනම් මට t1 කියන එක ගන්න පුළුවන් 2යි d බෙදීම g ගේ මූලය. මෙතන අපි ධන විතරක් සලකමු කාලය කියන්නේ ධන උත්තරයනේ. මම ඔන්න t1 ට උත්තරයක් හොයාගත්තා. t1 ට උත්තරයක් හොයාගත්තා. දැන් මම t2 ට තමයි උත්තරයක් හොයාගන්න යන්නේ. t1 ට උත්තරයක් මම හොයාගත්තා. අවුලක් නැහැ. හරි. එහෙනම් දැන් ඔයා දන්නවා ඊළඟට මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය කීයද? ඒකත් දීනේ. දැන් මම t2 උත්තරය තමයි හොයාගන්න යන්නේ. හරි. මොකද මට ඕනේ මුළු කාලේ t1 දන t2 දන t3. එහෙනම් මම දන්නවා මේ කෑල්ලේ වර්ගඵලය. d සමාන වෙනවා මෙන්න මේ උස වතාවක් t2 නේ. දැන් ඒ උස වෙනුවට පාවිච්චි කරන්න භාගයයි gt1. හරි. එතකොට ප්‍රශ්න ඉවරයි. භාගයයි gt1 වතාවක් t2. හරි. දැන් ඔයාලට ඕනේ t2 නේ. t2 ඔයාලට ගන්න බැයිද? 2යි d නෑ ඊට වඩා ලේසි මෙතනින් සුළු කරනවා. ඒ සුළු කිරීම ලේසි වෙනවා. d සමානයි භාගයයි g. දැන් t1 වෙනකොට ඔයාලට මේක පාවිච්චි කරන්න බැයිද? දැන් ඔයා t1 හොයාගත්තේ එයාලා දීලා තියෙන දත් ඇසුරෙන්නේ. අපි t1 වෙනකොට මෙයා පාවිච්චි කරමු. එතකොට මට එනවා 2යි d බෙදීම g ගේ මූලය වතාවක් t2 කියලා. හරි. මෙයාට මෙයා කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. හරිද? මේ මෙතන g කියන එක ඔයාලට ලියන්න බැයිද? මූල g වතාවක් මූල g කියලා. එතකොට තේරෙනවද එකක් කැපෙනවා කියලා? මූල g වතාවක් මූල g කියලා මේ සෙට් වෙනවා. එතකොට එකක් කැපෙනවා. හරි. එතකොට ඔයාලට සෙට් වෙනවා මෙන්න මෙහෙම එකක්. d සමානයි අපි මේකත් ලියමුකෝ. මම මෙතන d වත් ලියන්නම් මූල d වතාවක් මූල d කියලා. මෙතන g ව ලියන්නම් මූල g වතාවක් මූල g කියලා. මෙයා ලියන්නම් මූල d මූල g සමානයි t2. හරි. සුළු වෙනවා සට දාලා. මෙයාට මෙයා කැපෙනවා. මේ එක්කෙනෙක්ට මේ එක්කෙනෙක් කැපෙනවා. ඔයාලට t2 උත් වෙනවා මොකක් කියලාද? මෙයා මෙහෙට දැම්මොත් d බෙදීම g ගේ මූලය කියලා. හරි. ආයෙනවා t1 හොයාගත්තා 2යි d බෙදීම g ගේ මූලය කියලා. t2 හොයාගත්තා d බෙදීම g ගේ මූලය කියලා. ආයෙ වගේම ඉතින් ඔයාලට t3 වත් හොයාගන්න පුළුවන් ඉතින්. හරි. හරි ලේසි ඉතින් දැන් මේ 2018 ගන්න ඇතනම එහෙම අහලකු සීන් එකක් නැහැ. හැබැයි 19 20 21 ඉතින් එහාට තියෙනවා දේවල් ටික සාපේක්ෂ ප්‍රවේගයත් එක්ක සම්බන්ධ වෙලා. අපි ඒ ටික ෂේප් එක හදාගෙන මම මේ තාම දෙවෙනි ගානේ හින්දා සහ 2008 ගානෙන් පස්සේ මේ 2018 ගාන ගත්තේ 2008 ගාන වගේමයි මේක තියෙන්නේ. අවුරුදු 10ට පස්සේ ඒ වගේම ගානක් දීලා තියෙනවා. හරි එහෙනම් t3 වත් වඩවන්න පුළුවන්. මෙන්න මේ කොටසේ වර්ගඵලෙන්නේ. ආයෙනම් 2යි d මට සමාන කරන්න පුළුවන්. භාගය වැඩි කිරීම. ආධාරකය කීයද? ලම්බ කුස කීයද? භාගයයි gt1 නේ. භාගයයි gt1 කියන එකට මම මේක ඉතින් කෙලින්ම පාවිච්චි කරනවා. 2යි d බෙදීම g ගේ මූලය කියන එක. හරිද? ආයෙනම් 2යි. මෙතන d ව මම ලියන්නම් මූල d වතාවක් මූල d කියලා.
සමානයි භාගයයි T3 භාගයයි මම මෙයාවත් ලියන්නම් මූල ජීවතාව මූල G කියලා. හරි. ඊට පස්සේ 2යි මූල D බෙදීම මූල G. ආවට තේරෙනවා මේ එක දෙයකට මෙයා කැපෙනවා. හරි. ඊට අමතරව මෙන්න මේ එක D එකකට මෙයා කැපෙනවා. ඊට පස්සේ මේ එක G එකකට මෙයා කැපෙනවා. හරි. ආයෙත් T3 වොක්ත කරොත් උත්තර කරලා බලන්න ඕගලන්ට එයි මෙයා මෙහෙට ගත්තොත් 4 වෙනවා. 4 වෙනවා. මෙයා කා මෙහෙට ගත්තොත් D බෙදීම G ගේ මූලය සෙට් වෙනවා. හරි. 4යි D බෙදීම G ගේ මූලය සෙට් වෙනවා. ඔන්න T3. T1 ආව 2යි D බෙදීම G ගේ මූලය. ඊට පස්සේ එයාගේ උදව්වෙන් අපි ගත්තා T2 ඒකත් D බෙදීම G ගේ මූලය ආවා. T3 ආවා 4යි D බෙදීම G ගේ මූලය. එහෙනම් මුළු කාලය කියන්නේ කීයද? කැපිටල් D. එයා සමාන වෙනවා T1 කියන්නේ 2යි D බෙදීම G ගේ මූලය. T2 කියන්නේ D බෙදීම G ගේ මූලය. T3 කියන්නේ 4යි D බෙදීම G ගේ මූලය. ඔක්කොම 4යි 2යි 6යි 1යි 7යි. 7යි D බෙදීම G ගේ මූලය. ඔක තමයි ගත වෙච්ච මුළු කාලය. අපෙන් ඔච්චරයි අහන්නේ ඉතින්. අපෙන් ඔච්චරයි අහන්නේ. වෙන මොකුත් අහන්නේ නැහැ මේ. හරි ඔතනින් සම්පූර්ණයෙන් ගාන ඉවර වෙනවා. ලකුණු 50ක් මේකට දීලා තියෙනවා. හරි. ඉතින් බලන්න කොච්චර ලේසියෙන් ඔයාලට ලකුණු ගන්න පුළුවන්ද කියලා. හරි. එතකොට මේවට ලකුණු ඉති කරගන්න එක අපරාධයක්. හරි.